අපි ලංකාවේ දේශපාලනය ගැන කතා කරනවා. ආර්ථිකය ගැන කතා කරනවා. ඒත් ජාතියක් විදියට ඇයි අපට ගොඩ යන්න බැරි වෙලා? මගේ ජීවිත අත්දැකීම හැටියට මට හිතෙන්නේ මේක අපි හිතන හැටි වැරද්දක්. අපි හැම වෙලේම බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා අපිට උදව් කරයි කියලා. කවුරු හරි ඇවිල්ලා අපේ රට හදයි කියලා. කවුරු හරි ඇවිල්ලා අපට හොඳ රස්සා දෙයි කියලා. මෙන්න මේ බලාපොරොත්තු සහගත බලාගෙන ඉඳීම දශක ගානක් තිස්සේ අපිව එක තැනකට කොටු කරලා තියෙනවා. අපි හරි කම්මැලි. අපි අනිත් අයට දෝෂාරෝපණය කරනවා. නිකන් හිතලා බලන්න. බටහිරයෝ පවා මවිත වෙන වාරි කර්මාන්ත ඉදිකර ගොඩනැගිලි කර්මාන්ත ඉදිකර මහා ලෝක පුදුම තියෙන ඉතිහාසයක් තියෙන රට. අපේ ඉතිහාසෙ පැරැන්නු මේ බලාගෙන ඉන්න වැඩේ නොකළ නිසා තමයි එවන් වූ ප්‍රාතිහාර ඔවුන්ට මවන්නේ කියුනේ. අපි එකිනෙක තනි තනිව වෙනස්ව හිතමු. අපි දියුණු වෙන මගක් හිතමු. ජීවිතේ තනි තනිව අපි ඒකකයක් වශයෙන් දියුණු වුණොත් අපේ පවුල දියුණු වෙනවා. ඒ වගේ පවුල් ගොඩක් දියුණු වුණොත් ගමක් දියුණු වෙනවා. ඒ වගේ ගම් ගොඩක් දියුණු වුණොත් අපේ මුළු රටම දියුණු කරන්න බැරි වෙන්නේ නැහැ. අපි පටන් ගත්තොත් නවත්තන්න බැරි જાතියක්. ඉතින් මේ රටේ ආපදාවක් තියෙන වෙලාවේ අපේ තිබුණ එකමුතුකම, බැඳීම, හයිය අපේ රට දියුණු කරගන්න යොදාගත්තොත් අපේ මව්බිම තරම් වාසනාවන්ත රටක්, අපි තරම් වාසනාවන්ත ජාතියක් මේ ලෝකේ කොහෙවත්